කාටද දෙන්න ඉන්නේ? මැට් ෆිනිෂ් එකක් තියෙන මාරම ලස්සන මවුස් එකක් තමයි. රයිට්, ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා Windroid Academy YouTube channel එකට සහ Windroid Computers TikTok channel එකට. ඉතින් පොඩි item එකක් අරන් ආවේ. හරි, මොකද්ද මේ පොඩි item එක? ඔව්, පොඩි item එකක් කිව්වට එච්චරම පොඩි item එකක් නෙමෙයි. මේක ගේමින් කොල්ලන්ට ගේමින් කෙල්ලන්ට සුපිරිම කතාවක්. හරි, මොකද්ද මේ කතාව? Fantech Rasta 2 G13 mouse එක. මොකද්ද මේ mouse එක කියලා කියන්න තමයි ආවේ. හරි, ගේමින් කියද්දිම දන්නවා ලංකාව කියන්නේ ගේමින් අයිටම් වලට එච්චරම බජට් ෆ්‍රෙන්ඩ්ලි රටක් නෙමෙයි. මොකද ගේමින් අයිටම් පොඩ්ඩක් ගණන් වැඩි. ඉතින් ඔන්න ඔය ගණන් වැඩි ගේමින් අයිටම් අතරේ ගානත් අඩු, ඒ වගේම බ්‍රෑන්ඩ් එකත් සුපිරි බ්‍රෑන්ඩ් එකක් එක්ක අරන් ආපු ගේමින් මවුස් එකක් තමයි Fantech Rasta 2 G13 කියන ගේමින් මවුස් එක. මොකද්ද මේ Rasta 2? හරි, ඉතින් ගේමින් ගැන කතා කරද්දිම දන්නවා DPI එක. ඔයාට ගේම් එකක අනිවාර්යෙන් ඕන වෙන එකක් තමයි ඔයාගේ මූවමන්ට්ස් හරිම ස්මූත් නැත්නම් ඉක්මනට කරගන්න ඕන වෙන එක. ඉතින් DPI වැලියු එක ටිකක් හොඳයි, හොඳ වැලියු එකක් තියෙනවා කියන්නේ මේ ගේමින් මවුස් එක ඔයාට ඔයාගේ වැඩේ කරගන්න හොඳම අයිටම් එකක්. ඉතින් මේකේ 2400ක් DPI එක තියෙනවා. ඒ වගේම ක්ලික්ස් 5 මිලියන් ක්ලික්ස් තියෙනවා. සාමාන්‍යයෙන් Fantech අයිටම් එකක් වගේම, ඒ කියන්නේ Fantech mouse වල සාමාන්‍යයෙන් 5 මිලියන් ක්ලික්ස් 10 මිලියන් ක්ලික්ස් එනවා තියෙනවා. ඒවා ටිකක් ගාණ වැඩි. හැබැයි මේක 5 මිලියන් ක්ලික්ස් මෙයාලා වොරන්ටි නැත්නම් ගැරන්ටි එකක් දෙනවා 5 මිලියන් ක්ලික්ස් තියෙනවා කියලා. ඒ වගේම මේකේ බ්‍රේඩඩ් කේබල් එකක් එනවා 1.8 මීටර්ස්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ළඟ තියාගෙන මේ ගේම් එක ගහන්න ඕනේ. ඔයාට ගේම් එක ගහද්දි කරදරයි එහෙම ප්‍රශ්න Fantech මෙන්න මේ කියන G13 mouse එකේ නැහැ. අනිත් එක හරිම හුරු බූටි mouse එකක්. ඒ වගේම මැට් ෆිනිෂ් එකක් තියෙන මාරම ලස්සන mouse එකක් තමයි මෙන්න මේ Fantech G13 Rasta 2 කියන mouse එක. ඔයාට දැන් මෙන්න මේ කියන mouse එක බලද්දිම ඔයාට පේනවා මේකේ තියෙන්නේ මැට් ලුක් එකක්. ඒ වගේම මේ බ්‍රේඩඩ් කේබල් එක, අනිත් එක මේ RGB ඉෆෙක්ට් එක. RGB ඉෆෙක්ට් එකක් කිව්වම ඒක RGB කිව්ව ගමන් දන්නවා ගාන ඉතාමත් වැඩි. ගාන වැඩි වෙන්නේ මෙන්න මේ කියන RGB ඉෆෙක්ට් එකත් එක්ක. ඉතින් මේ RGB ඉෆෙක්ට් එකත් එක්කම ඔයාට හුරු බුහුටි හොඳ මවුස් එකක් මේ ගානට ගන්න පුළුවන් කියන්නේ ඒක පට්ට. හරි, ඉතින් ඔය කතන්දරත් එක්ක මේ මවුස් එකේ ගාන පොඩ්ඩක් බලලයිමු. ඉතින් මේ මවුස් එක කීයක් විතර ඇද්ද? සාමාන්‍යයෙන් ගේමින් මවුස් එකක් ගන්නකොටම අපි දන්නවා රුපියල් 3000 4000 ඔය වගේ ගණන් වලට තමයි ගේමින් මවුස් යන්නේ. ඉතින් රුපියල් 3000 4000 ගේමින් මවුස් එකකට පොඩ්ඩක් ගාන වැඩි වගේ. හැබැයි මෙන්න මේ මවුස් එක එච්චර ගාණක් වෙන්නේ නෑ. මොකද ඔයාට මේක රුපියල් 2000කට ආසන්න ගානකට මිලදී ගන්න පුළුවන්. රයිට්, ඉතින් මෙන්න මේ කියන මවුස් එක ඉතින් මට දැන් මේකේ ප්‍රයිස් එක මේ විදියට කියන්න බෑ. මොකද ප්‍රයිස් කියන ඒවා ටිකක් වෙනස් වෙනවා. මොකද දවසින් දවස පරිගණක උපාංගවල මිල ගණන් ඉක්තාමත් ඉක්මනින් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මට හරියටම මිලක් කියන්න බෑ. හැබැයි 1800 2000 ඔය වගේ ආසන්න මිලකට ඔයාට මේක ගන්න පුළුවන්. රයිට්, මොකක්ද මේ Fantech mouse එකේ තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි ඔයාගේ ගේමින් හීනේ, ඔයාගේ ගේමින් PC එක නැත්නම් ඔයාගේ PC එක ගේමින් PC එකක් කරගන්න ඔයාට Fantech ලගෙන් වෙපන් එකක් ලෝඩ් කරගන්න ඕන නම් මේක සුපිරිම වෙපන් එකක් නැත්නම් සුපිරිම mouse එකක් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් විදියේ. හරි, ඉතින් ඔයාට කොහොමද මේක ගන්න පුළුවන් වෙන්නේ? එන්න අපේ Daraz shop එකට. එහෙම නැත්නම් එන්න අපේ Facebook එකට. එහෙම නැත්නම් දාන්න WhatsApp එකේ message එකක්. ඔයාට මෙන්න මේ item එක විතරක් නෙමෙයි, තව gaming items ඕන තරම් ඔයාට shop එකෙන් ගන්න පුළුවන්. හරි, COD තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඔයාට COD ගැන ඔය හැම දෙයක් ගැනම විස්තර ගන්න ඕන්නම් එන්න ෂොප් එකට. ඒ වගේම ඔයාට එන්න පුළුවන් WhatsApp එකට ඇවිල්ලා බලන්න, මැසේජ් එකක් දාලා බලන්න කොහොමද අයිටම් වල මිල ගණන් ඔය හැම දෙයක්ම ඔයා ඇවිල්ලාම බලන්න ඕනේ. හරි, ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඔයාට මේක අරන් දෙන්න ඉන්නේ කවුද? නැත්නම් ඔයා මේක ගන්න ඉන්නේ කාටද? කාටද දෙන්න ඉන්නේ? හරි, දෙන කෙනෙක්ට, ගන්න කෙනෙක්ට, ඕන කෙනෙක්ට වීඩියෝ එක ටැග් කරලා, කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.